හයි අද හදමු ලේසිම ලේසි විදිහට මේ වැස්ස දවස්වල කන්න උණු උණුවෙන් රස බිරියානි එකක්. මේ බිරියානි එක හදන්න හරිම ලේසි. මුලින්ම මම චිකන් ටික සෝදලා අරගෙන ඒක සීසන් කරගන්නයි හදන්නේ. අද මම අරන් තියෙන්නේ 4 දෙනෙකුට ඇති වෙන්න. කොත්තමල්ලි කොලයි මින්ට් කොලයි එකතු කරලා ඉවර වෙලා මම මිරිස් කුඩුයි ලුණු කුඩුයි එකතු කරගන්නවා. ඊට පස්සේ මම බිරියානි පේස්ට් එකත් මේ වගේ එකතු කරගන්නවා. ඔයා පේස්ට් එක නැතුව පවුඩර් එක ගන්නවා නම් ඒත් කමක් නැහැ. ඊට පස්සේ කර්ඩ් එකතු කරගෙන මේ වගේ හොඳට අනා ගන්න. එකතු කරගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම හොඳට මික්ස් වෙනකන් අනලා චූටි වෙලාවක මේක පැත්තකින් තියාගන්න. දැන් මේ වගේ තෙල් ටිකක් දාගෙන මම මේ දීලා තියෙන අමුද්‍රව්‍ය එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගන්න. ස්ටාර් ඇනිස් බේ ලීව්ස් කියන්නේ අපේ බිරියානි එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒ නිසා අනිවාර්යෙන් ඒක එකතු කරගන්න. මේ ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම අර මැරිනේට් වෙන්න තිබ්බ චිකන් එක මේකට එකතු කරගන්නවා. චිකන් ටික හොඳට මික්ස් කරලා මම මේ භාජනයේටම වතුර ටිකක් පුරවලා ඒකත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට කොත්තමල්ලි කොලයි මින්ට් කොලයි ටිකක් දාලා චූටි වෙලාවක් වහලා උයා ගන්නවා. විනාඩි 10ක් 15ක් උයා ගත්තාම මේ වගේ ගානට එනවා. ඊට පස්සේ මම මේ චිකන් කෑලි එකින් එක වෙනම අයින් කරගන්නවා බදින්න. මේ විදිහට බදලා ගන්න චිකන් මාරම රසයි. ඊට පස්සේ මම මේ ග්‍රේවි එකට තව වතුර ටිකක් එකතු කරලා මේ වගේ මගේ හාල් ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ කොත්තමල්ලි කොලයි මින්ට් කොලයි බදපු ලුණුයි එකතු කරලා බත් එක ඉදෙනකම් වහලා උයා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ අද අපි හදාගත්ත රස බිරියානි එක. බදපු චිකන් ටිකයි ලුණු ඒ වගේම කොත්තමල්ලි කොල දාලා මේ වගේ ලස්සනට හදාගන්න. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි බයි.